හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඕගොල්ලන්ට වෙනද වගේම අදත් අරගෙන ආවා ලස්සන මානෙල් වර්ගයක්. මේ මානෙල් වර්ගයේ නම තමයි ට්‍රොපිකල් සන්සෙට් කියන්නේ. මේක හැමදාම මල් පිපෙන ලස්සන මානෙල් වර්ගයක්. මේ මල වටේ රෝස පාටයි. මැද්දෙන් පේනව නේද නිකන් ලයිට් එකක් වගේ උඩට වැටිලා ලස්සන පෙනුමක් තියෙන මානෙල් වර්ගයක් මේක. හුඟක්ම ලස්සනයි. සාමාන්‍යයෙන් මේ මල් වර්ගයේ පිපෙන්නේ උදේ ඉඳන් හවස වෙනකම් පිපිලා තියෙනවා යාළුවනේ. මල් හැමදාම පිපෙන නිසා මල් පොකුරට පිපෙනවා. ඒ කියන්නේ මල් දෙක තුනක් එකපාර පිපෙනවා. ඒ හින්දා මේ මල් වර්ගයේ ගොඩක්ම ලස්සනයි. ඒ වගේම තමයි යාළුවනේ ගොඩක්ම සුවඳයි. ඕගොල්ලන්ට පේනව නේද මේ මලේ ලස්සන වටේම රෝස පාටයි මැද නිකන් එළියක් වගේ උඩට ඇවිල්ලා. අනිත් මලුත් එක්ක බලද්දි මේ මල විශේෂ වෙනවා ඒ හින්දාම. ඒ වගේම තමයි යාළුවනේ මේ මල් වර්ගය ගෙදරක හදාගන්න හරිම ලේසි. නඩත්තුව පහසුයි යාළුවනේ. මේ මල් වර්ගයට අනිත් වර්ග වලට වගේ පෝර දාලා ගොඩක් ලොකු ගැටලුවක් නැහැ. සාමාන්‍ය විදියට මේ මල් වර්ගය ඉක්මනින්ම බෝ වෙනවා. ඒ වගේම තමයි ඉක්මනින්ම මල් එනවා. බෝ වෙන්නත් හරිම ලේසි. යාළුවනේ එක මල් වර්ගයක් පිපුණාම ආයිත් තවත් ගොඩක් මල් පැලේම පිපෙනවා. ඕගොල්ලන්ට පේනව නේද? මලේ හැඩයත් ගොඩක්ම ලස්සන හින්දා අපිට ගෙදරක් ඉස්සරහින් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ඉස්සරහින් තියාගත්තාම හරිම නැවුම් අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය මානෙල් වර්ග තිබ්බහම නිවසක වගේම ඕගොල්ලන්ගේ ව්‍යාපාරික ස්ථානයකට ලොකු ආකර්ෂණයක් එනවා. ඒක මමත් අත්විඳිනවා. ගොඩක්ම ලස්සනයි මේ මානෙල් වර්ග. ඒ වගේම තමයි යාළුවනේ මේ මානෙල් වර්ගයත් අනිත් මානෙල් වර්ග වගේම සුවඳයි. හැම මානෙල් වර්ගයකටම එක එක විදිය සුවඳ තියෙනවා. මේකත් ඒ වගේම තමයි. හැමදාම ඕගොල්ලන්ට මං මල් අරගෙන ආවත් හැම වර්ගයක්ම එකම වගේ නෙමෙයි යාළුවනේ. සාමාන්‍යයෙන් මේ මල් වර්ගයයි තව මල් වර්ගයක් එකට සංසන්දනය කරන්න අමාරුයි. ඒ කිව්වේ මේ වර්ගයට වැඩිය වෙනත් අනිත් වර්ග වෙනම විශේෂත්ව තියෙනවා හැම වර්ගයකටම. ඒකයි මම මේ හැම මල් වර්ගයක්ම ඕගලන්ට හඳුන්වලා දෙන්නේ. හැම වර්ගයක්ම හයිබ්‍රිඩ් වර්ග. මේකට ගොඩම පොහොර වුන් නැති වුණත් ඕනේ යාළුවනේ ගොඩම හිරු එළිය තියෙනවා නම් මේ වගේ ලස්සන මල් අපිට හම්බෙනවා. ඕගොල්ලොත් මේ වගේ වර්ග හිටවනවා නම් අනිවාර්යයෙන්ම හිරු එළිය තියෙන තැනකින් මේ පැල හිටව ගන්න. හොඳ කොම්පෝස්ට් පොහොර වගේ හොඳ පස ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැල කරන පස ගන්න. එතකොට ඕගොල්ලන්ටත් හොඳ මානෙල් පැලයක් හදාගන්න පුළුවන් යාළුවනේ. මේ වර්ගයේ බෝවන්නේ කොළයින්. මම ඕගොල්ලන්ට කලිනුත් මානෙල් වර්ග අරගෙන ඇවිල්ලා ඇති. පර්පල් ජෝයි වගේ වර්ග වගේ මේකත් කොළෙන් බෝ වෙන වර්ගයක්. මේ මල් වර්ගයේ හිටවලා ටික දවසක් යනකොට මේ මල් වර්ගයේ කොළ හොඳට මෝරනවා. ඊට පස්සේ යාළුවනේ ඒ හොඳටම මෝරපු කොළයක් අරගෙන ඔයා මේ පැල කරලා තියෙනම පැලේ පොට් එකේ හරි එහෙම නැත්නම් වෙන තැනක හොඳ පිරිසිදු වතුරක ඒ කොළේ අනිත් පැත්ත හරවලා තියන්න. ටික දවසක් යනකොට ඒ කොළේ පැලයක් ඇවිල්ලා තියෙයි යාළුවනේ. මෙන්න මේ වගේ ඕගොල්ලන්ට පේනව නේද? ඊට පස්සේ ඒ පැලය හිමිහිට අරගෙන හොඳට කොම්පෝස්ට් පොහොර වගේ පසේ හොඳ පොට් එකකට දාගෙන ඊට පස්සේ ඒ පොට් එකට හොඳට පස් ටික දාගෙන මේ පැලේ හිටව ගන්න. එතකොට ඕගොල්ලන්ට මේ වගේ නිරෝගී මල් පිපෙන හොඳ පැලයක් ගන්න පුළුවන්. හොඳට තද අවුව තමයි ගොඩක්ම ඕනේ යාළුවනේ. අවුව තියෙන තැනකින් තියන්න. මේ මල් වර්ගයේ උදේ පාන්දර පිපිලා හවසට පර වෙන නිසා ගොඩක්ම ලස්සනයි. ඕගොල්ලෝ බලන්න ඒ වගේම හිටවලා කොළෙන් පැල බෝ වෙන හින්දාම කොළ අනිත් පැත්ත හරවන්නෙත් නැතුව සමහර වෙලාවට හොඳට මෝරපු කොළ වලින් සමහර වෙලාවට හොඳට පැලේ නිරෝගීව හැදිලා තියෙනවා නම් යාළුවනේ අනිවාර්යයෙන්ම ඒ එතනිනුත් පැලෙන අවස්ථා තියෙනවා.
අපිට නම් ගොඩක් ඉක්මනින් පැල බෝ කරගන්න ඕන හින්දා අපි කොලේ කපලා තමයි පැල ඉක්මනින් බෝ කරගන්නේ. ඕගොල්ලන්ට පැල බෝ කරගන්න අවශ්‍ය නැත්නම් ඕගොල්ලෝ ලස්සනට හිටවනවා නම් මල් පැලයට හානියක් නොකර නිකම්ම පැලේ තියෙන්න අරින්න. එතකොට ඕගොල්ලන්ටත් මේ වගේ ලස්සන පැල වගේම මල් බලා ගන්න පුළුවන්. යාළුවනේ ඕගොල්ලන්ට පේනව නේද මේ මල් වර්ගය? හරිම ලස්සනට තියෙනවා. මේ වගේ මේ යාළුවනේ තවත් මානෙල් වර්ග අපි ගාව ගොඩාක් තියෙනවා. ඕලු නෙළුම් මානෙල් වගාවේ හැම වර්ගයක්ම වගේ අපි ගාව තියෙනවා. අපි දිගින් දිගටම ඕගොල්ලන්ට මේ වගේ මල් වර්ග අරගෙන එන්නේ. එක වර්ගයකට එක වර්ගයක් වෙනස්. සමහර ඒවා කොලෙන් බෝ වෙන්නේ නැත්තම් මලෙන් බෝ වෙන ඒවා තියෙනවා, අලෙන් බෝ වෙන ඒවා තියෙනවා. ඕලු නෙළුම් මානෙල් කියලා උදේට රැයට පිපෙන ඒවා තියෙනවා. ඒ හින්දා අපි ඕගොල්ලන්ට හැම වර්ගයක්ම හඳුන්වලා දෙන්න අරගෙන එනවා. ඕගොල්ලෝ අපේ වීඩියෝ දිගටම බලන්න. හැම මානෙල් වර්ගයක්ම හඳුනා ගන්න. ගෙවල් වලට අරගෙන හිටවල බලන්න. නිවස කොච්චර ලස්සන වෙනවද ආකර්ෂණාත්මකව එලියක් වැටෙනවා ඕගොල්ලන්ට මේ මානෙල් වර්ග හිටෙව්වහම. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක subscribe කරන්න. මම මේ වගේ වීඩියෝ තවත් දිගටම අරගෙන එන්නම්. ඕගොල්ලෝ දිගටම මේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. ගොඩක්ම ස්තුතියි.